Arong mama අත්තනගල්ල කනත්තේ මුරකාරයාගේ කතාවයි මේ. මගේ නම ආරෝ. අත්තනගල්ලේ මිනී කනත්තේ මුරකාරයා කිව්වහම මාව කවුරුත් දන්නවා මහත්තයෝ. ජීවත් වෙන්න විදියක් නැතුව අමාරුවෙන් ගමක් ගයක් ගානේ ඇවිදලා නිට්ටඹුව ප්‍රාදේශීය සභාවට ආපු වෙලාවේ ප්‍රියන්ත මහත්තයා තමයි මට මේ මිනී කනත්තේ මුර රස්සාවට පාර කපලා දුන්නේ. මුලින්ම මං ඒ උත්තමයට සියලු සැප සම්පත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම මගේ උපන් ගම කිරිඳිවැල. ජීවත් වෙන්න විදියක් නැතුව නොයෙක් දේවල් කළා. කඩ කෙරුවා, කුලී වැඩ කරා, පොලී වෙළඳාම් කරා, කිහිල්කම් විකුණුවා. මේ වගේ නොයෙකුත් දේවල් කරලා නැකිට ගන්න බැරි වෙච්ච මට කණ්ඩ බොණ්ඩ වතුර ටිකක්වත් නැතුව පාරට වැටිලා ඉන්නකොට මම පොඩි පත්තර කෑල්ලක දැක්කා නිට්ටඹුව ප්‍රාදේශීය සභාවේ අත්තනගල්ල කනත්තේ මුර රස්සාවක් තියෙනවා කියලා. ඉතින් මම දවසක් අපේ බාප්පා වෙන කෙනෙකුගෙන් සල්ලි ටිකකුත් ඉල්ලගෙන නිට්ටඹුව ප්‍රාදේශීය සභාවට ආවේ රස්සාවක් ගන්න බලාපොරොත්තු වෙයි. ඇත්තටම ප්‍රියන්ත මහත්තයා මට මේ රස්සාව දෙනකොටම කිව්වේ කිසිම කෙනෙක් මාසිකට වඩා ඔතන වැඩ කළේ නෑ ආරුම් කියලා. ඒකට හේතුව මම දන්නේ නෑ. හැබැයි මම ගොඩාක් අසරණයි. කන්න බොන්න නෑ. පණ තියෙන මිනිස්සුන්ගෙන් මට උදව්වකුත් නෑ. ඉතින් මම තීරණය කළා මේ කනත්තේ රස්සාව බාර අරගෙන වැඩ කටයුතු ටික කරගෙන යන්න. අත්තනගල්ලේ කනත්ත මාත්‍යෝ අක්කර 15ක් විතර ලොකුයි. පැත්තක කැලී වැවිලා ආදාහනාගාරය කරන මල්ලිලා නම් ඒ හරි ගොඩක් පිරිසුදුවට තියන් ඉන්නවා. දවසට මිනී 7 8 10 12 මේ ආදාහනාගාරෙ පිච්චෙනවා කියලා මම දැනගෙන හිටියා. ඒ වගේම මේ කනත්තේ පැත්තක් වතුරට යට වෙනවා. අත්තනගල ඔය පිටාර දාලා වතුර බැහැලා ගියයින් පස්සේ අනාරක්ෂිතව මිනී වලවල් වල දාලා තිබිච්ච කුණුන මිනී එළියට විල කන්ද ගහනවා. එතකොට සවලකුත් තරං ගෙහින් ඒ මිනී වහන එකත් මගේ රස්සාවේ කොටසක්. එක දවසක් එක මිනියක් වහනකොට තව වලක් ඇවිස්සලා කුණු ගඳ ගහන්න පටන් ගත්තා. ඇස් එළියට පැනලා හරියට ලොකු ජිල් බෝල වගේ කටින් කුණු පාට ලේ වැగిරෙනවා. අනේ දෙයියනේ මේ කොහොම හිටපු මිනිස්සුද? පුච්චපු නැති ලෝයර් මහත්තයෙක්ගේ මිනියක තමයි මගේ සවල වැරදිලා වැදිලා තිබුණේ. මේ මිනිස්සු ජීවත් වෙන කාලේ මොන තරම් මිනිස්සුන්ගෙන් චරාව කන්න ඇද්ද? මහත්තයෝ මේ කතා ඔයාලට එච්චර වැඩක් නෑ කියලා මම දන්නවා. ඉතින් මේ කනත්තේ මුර කරනකොට මට වෙච්ච බොහොම දේවල් අද ඉඳන් මං ඔයාලට කියන්න පටන් ගන්නවා.
ඇත්තරම මට යන්න එන්න තැනක් නැතුව මේ මුර කුටියම නැවතිලා ආදාහනාගාරේ තියෙන වැසිකිලි කැසිකිලි පාවිච්චි කරලා ඒකේ තියෙන නාන කාමරෙම්ම නාගෙන කියාගෙන මගේ ජීවිතේ ගෙවන්න පටන් ගත්තා. මට කියන්න අමතක වුණා පීටර් වාසුන්නෑගේ කොත්තු කඩේ තියෙන්නේ අපේ කනත් ගේට්ටුව ඉස්සරහමයි. ඇස්වාක් කටවාක් නෑ. මේ යන එන මිනිස්සු පිරීත බැල්ම හින්දද මන් දන්නේ මේ කඩේ පිරිලා මිස්ටර් සුත්සරුයි. කනත් තිමුරකාරය විදියට පීටර් අයියා මටත් විශේෂ සැලකිල්ලක් දැක්වුවා. ඉතින් ආදානාගාරේ දවසට පිච්චෙන මිනී 10-15 අතරේ සුරූපී තරුණියන් වයසක මහලු තරුණ ඒ වගේම ගැහැණු පිරිමි සියලු දෙනාම අලු වෙලා යනවා. ආදාහනාගාරේ මල්ලි ටිකක් තරුණයි. හැබැයි මම එන්න කලින් සතියකට විතර ඉස්සෙල්ලා මේ ආදාහනාගාරේ හිටපු ප්‍රධානම කළමනාකරු වශයෙන් වැඩ කරපු සුනිල් මල්ලි මිය ගිහිල්ලා මේ ආදාහනාගාරෙන් පුච්චලා තියෙනවා. ඇතර මං සුනිල් අඳුරන්නේ නෑ. ඒත් මහත්තයෝ දවසක් රෑ 11ට විතර මට හිතුණා චුට්ටක් මුර කුටියෙන් එළියට ඇවිල්ලා ආදාහනාගාරේ පැත්තේ ඇවිදලා එන්න. එදා චුට්ටක් සිරිපොද ගතියකුත් තිබුණා. ඇඟ හිරි ගඩු පිපෙන සීතල. ඒ වගේම පීටර් අයියාගේ කොත්තු කඩෙත් එදා රෑ 11ට 12ට කලින් වහලා දාලා තිබුණා. පුරුද්දක් විදියට පීටර්ගේ කඩේට මීගමුවේ ඉඳන් මෝටර් සයිකල් කල්ලි 2-3ක් එන්න ලෑස්ති වෙලා තිබුණා. කාලේ මෙහෙම යනකොට මම කැසිකිලියට යන්නත් එක්ක ආදාහනාගාරෙට චුට්ටක් ගිහින් ඇඟපතත් හොදගෙන එන්න කියලා ලෑස්ති වුණා. ඇත්තටම මගේ මුර කුටියේ ඉඳලා ආදාහනාගාරෙට මීටර් 30ක විතර දුරක් ඇති. අමුතු සීතලේ විදියටම තිබුණා. පීටර් අයියාගේ කොත්තු ගාන සද්දේ තාම ඇහෙනවා. මම මුර කුටියේ දාලා තිබිච්ච වයර්ලස් එක චුට්ටක් අඩු කරලා ආදාහනාගාරේ පැත්තට යන්න පිටත් වුණා. දෙයනේ ආදාහනාගාරේ ඔක්කොම දොරවල් හායි ගාලා ඇරලා දාලා. ඇයිදීනේ මම්මයි මේ වහලා ගියේ. මගේ රස්සාවටත් අට්ටු වෙනවා. මම ගිහින් තරහින් ආදාහනාගාරේ දොරවල් දෙක වහලා ඒවා එතන ඇරලා දාලා තිබුණු වතුර පයිප්පෙත් වහලා දැම්මා. එක පාරටම මං වහපු දොරවල් දෙක ආයි දැරුණ මහත්තයෝ. මගේ ඇඟේ හිරිගඩු පිපෙන්න පටන් ගත්තා. මං දුවන්න පටන් ගත්තා. ඒත් මම කෑ ගහන සද්දේ ඒ අහල පහල තේබීපු කාටවත්වත් පීටර් අයියාගේ කඩේ කිසි කෙනෙක්ටවත් ඇහිලා නැහැ. බරපතල තත්ත්වයක්. එක පාරට මගේ පිටිපස්සේ මතුනේ වලහෙක්ගේ මූණක් තියෙන මහා මුතුම සත්වෙක්. ඇත්තටම මේ කතාව බෝරින් කරගන්න මම කැමති නෑ. අපි මේ කතාව ඉතුරු කොටස ඊළඟ වීඩියෝ එකකින් ආමු. මම හෙටත් උදේ ඔයාලව මේ කතාව ඉතුරු කොටස අරගෙන හම්බ වෙන්න එනවා. තෙරුවන් සරණයි. දිල් ටීවී හදවතේ නාලිකාව.